අද අපේ රට තියෙන්නේ බොහොම ඛේදනීය තත්වයක, කනගාටුදායක තත්වයක. රටේ ජනතාවට අසීමිත බලාපොරොත්තු දීලා, ජනතාව මංමුලා කරලා, රවට්ටලා, මුසාව ජයග්‍රහණය කරලා රටේ ජනතාව ලක්ෂ 220ක් අතරමං. පිළිකා රෝහලේ පහසුකම් ටිකවත් ලබා දෙන්නට බැරි රජය. ඖෂධ හිඟයට විසඳුම් ලබා දෙන්නට බැරි රජය. වෛද්‍යවරුන්ගේ සංගමය කියනවා දහස් ගණනින් වෛද්‍යවරුන් රට අතහැර යනවා. බුද්ධි ගලණයට විසඳුමක් නැහැ. වැඩපිළිවෙලක් නැහැ. රටේ සංවර්ධන ගමන වේගවත් කරන්න කිසිම පියවරක් අරගෙනත් නැහැ. ඒ වගේ දර්ශනයක් ක්‍රියාත්මක කරන්නට අවබෝධයකුත් නැහැ. මේක අදක්ෂ ආණ්ඩුවක්. නොහැකියාවෙන් පෙළෙන රජය. එන්නම බඩු මිල වැඩි වෙනවා. එන්නම ආදායම අඩු වෙනවා. ආදායම් මාර්ග අඩු වෙනවා. කර්මාන්ත ශාලා වැසී යනවා. රටින් ඉවත් වෙනවා. මේ රටේ සුළු හා මධ්‍ය පරිමාණයේ ව්‍යවසායික, ශුද්‍ර පරිමාණයේ ව්‍යවසායික රටේ දලදේශීය නිෂ්පාදිතයට දෙනවා 50%කට වැඩි දායකත්වය. ලක්ෂ 40කට වැඩි ප්‍රමාණයක් රැකියා කරනවා. පරාටේ නීතිය හරහා අද තරඟෙට ඒ අයගේ දීපල වෙන්දේසික ආණ්ඩුවට උත්තරයක්. අද හදවතට තට්ටු කරලා අහන්නට ඕන Taman නිෂ්පාදනය කරන වී වලට සාධාරණ මිලක් ලැබෙනවා. ඒ සාධාරණ මිල දෙන ආකාරයේ මිල පාලනයක් ක්‍රියාත්මක කරන්නට රජය අපොහසත් වෙලා තිබෙනවා. මේක සහලින් ස්වයං පෝෂිත වුණු රටක්. එවන් ස්වයං පෝෂිත වුණු රටක ඇයි අපි සහල් ආනයනය කරන්නේ? මොකද හේතුව? ජාවාරම්කාර ගනුදෙනු ක්‍රියාත්මක කරනවා. පාරිභෝගිකයාගේ නාමයෙන් ආනයනය කිරීම සිද්ධ වෙනවා. ඇත්ත කතාව ජාවාරම්කාර ගනුදෙනුකරුවන් ඒ තමන්ගේ ගජමිතුරු කණ්ඩායම් ශක්තිමත් කරන්නටයි ඒ දේ කරන්නේ. එහෙම නැතුව පාරිභෝගිකයා ආරක්ෂා කරන්නේ. අද වී ගොවියත් අනාථයි. වට්ටක්ක ගොවියත් අනාථයි. කෙසෙල් ගොවියත් අනාථයි. අර්ථපල් ගොවියත් අනාථයි. බීලුණු ගොවියත් අනාථයි. සමස්ත කෘෂිකර්මාන්තයේ නියැලෙන ජනතාව අද අනාථ භාවයට පත් වෙලා. නමුත් බලයට ආවේ ඉතිහාසයේ කිසිම දවසක සිදු නොවුණු ආකාරයට ගොවියා ශක්තිමත් කරනවා. ඒ නිසා අද මේ අදක්ෂ ආණ්ඩුවට අපි බල කර සිටිනවා. කරුණා කරලා ඔබ නිර්මාණය කරපු ජනතා අපේක්ෂාවන් වලට උත්තර බඳින්න. දැන් කියපු දේ කරන්න. ජනතාවට දුන්නු බලාපොරොත්තු ටික ක්‍රියාත්මක කරන්න. අද අවස්ථාව තියෙනවා. රටේ ජනාධිපතිකම තියෙනවා. පාර්ලිමේන්තුවේ 159ක් ඉන්නවා. පළාත් පාලන ආයතන වලින් විශාල ප්‍රමාණයක බලය තියෙනවා. රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ කට ඇති තැන වැඩ, සේවය, සංවර්ධනය. 2022 ණය ගෙවා ගන්නට බැරිව අපි බංකොලොත් වුණා. අපේ රටේ ජනතාව හොඳට අවබෝධ කරගත්තොත් හොඳයි. 2028 ඉඳලා වාර්ෂිකව ඇමරිකානු ඩොලර් බිලියන 5.5ක් අපිට ණය ගෙවන්න ආරම්භ කරන්න සිද්ධ වෙනවා. 2028 ඉඳලා 2028 ඉඳලා වාර්ෂිකව ඇමරිකානු ඩොලර් බිලියන 5.5ක් මිලියන 5500ක් විදේශ ණය ගෙවන්නට නම් 105ක